කෝස් එක කරාට පස්සේ ගොඩක් ලොකු පිළිගැනීමක් හම්බුණා. ඒක ගෙවල් වලින් නෙමෙයි කියන්නේ ගමේ මිනිස්සුන්ගෙන් පවා. මම මොන්ටිසෝරි ටීචර් කෙනෙක් නෙමෙයි තාම ඉගෙන ගන්න ගමන් අවුරුදු 22යි ඩිග්‍රියත් කරන ගමන් මේක කරන්න ගත්තේ කවුන්සලින් වලට ගොඩක් ආස හින්දා. සර්ගේ පෝස්ට් එකක් දැක්ක FB එකේ තියෙනවා. ඉතින් මේ අර ළමයි එක්ක ඉන්නවට වැඩිය මගේ යාළුවෝ මාත් එක්ක ගොඩක් එකතු වෙයි. ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අනේ චතු මට මේක කියා දෙන්න මම මෙතෙන්දි මොකද්ද කරන්නේ? ඒ විදියට හැමෝම අර මම මේ කවුන්සලින් පාත් එක ඉගෙන ගන්න කලින් ඒගොල්ලෝ මාත් එක්ක ගොඩක් එකතු වෙයි. අර එහෙම මේ එකක් තියෙන කෙනෙක්ගේ මනසක් හදන්න පුළුවන් විදියට. ඉතින් මේක මේ කෝස් එක කරාට පස්සේ ගොඩක් ලොකු පිළිගැනීමක් හම්බුණා. ඒක ගෙවල් වලින් නෙමෙයි කියන්නේ ගමේ මිනිස්සුන්ගෙන් පවා. ඉතින් ඉස්සරගේ අනිත් මනෝ උපදේශනේ ඒකත් හදාරන ගමන් ඉස්සරහට දැන් ඔයගොල්ලෝ කියන අත්දැකීම් එක ඇත්තටම ආසයි මොන්ටිසෝරි එක ළමයි එක්ක කියන්නේ අපි ඉගෙන ගත්ත දේ අලත් එක බෙදා ගන්න. ඉතින් සර්ගෙනුත් අවවාද අනුශාසනා එක්ක ඉස්සරහට තව කවුන්සලින් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.